හොඳයි සුබ දවසක්. අද අපි ඇවිල්ලා ඉන්නවා පින්නවල ජාතික අලි අනාථාගාරයට. ඉතින් ඔන්න පොඩ්ඩක් එක්ක අපි ආවා. ඔන්න ඉන්නවා. ඉතින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල කියන ලස්සන සුන්දර ගමේ තමයි අලි අනාථාගාරය පිහිටලා තියෙන්නේ. ඉතින් ආපු අයත් ඇති, ඇවිල්ලා ඉන්න අයත් ඇති. අලුත්ම තත්ත්වය අපි පෙන්නන්නම්. අපි පොඩි රවුමක් දාලා බලමු යම් කිසි වෙනස් ස්ක්‍රීන් කරලා තියෙනවද කියලා. මම ගිය අවුරුද්දේ ලංකාවට ආපු හැම වෙලාවකම අනිවාර්යෙන් වෙනවා. බලමු කවුද ඉන්නේ කියලා. ඉස්කෝලේ නිමාඩු හින්දා ළමයි පොඩ්ඩක් ඉඳලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට සල්ලි දීලා පරතුරු කරමින් ඕගොල්ලෝ වලට ආහාර අරගෙන ආවිත් ඉතින් මෙතනටම තමයි යාට කන්න දෙන්න පුළුවන්. දැන් මේ වෙලේ නෑ වෙලාවක් තියෙන එක ඉන්නේ මෙතන අලි දෙන්නේ. ඒ දේවල් කරන්න පුළුවන් මේක. මෙන්න ඉන්නවා යාළුවෝ ටික. දැන් මෙහි තියෙන විශේෂත්වය දෙහිවල විහාම මේ කූඩු කරලා හිටියට අලි අනාථාගාරේ ඒගොල්ලන්ට ලොකු පරාසයක් තියෙනවා. ඒගොල්ලන් හිර කරලා නැහැ. එළියේ නිදැල්ලේ ඉන්නේ. මට මිනිස්සු ඉන්නවා මේ විදිහට බලාගෙන. ඔඩියන්ස් එක විදිහට බලාගෙන ඉන්නවා සෙනඟ. මේ පාතරම ගිහලා අපට වන්ඩාලි බලා ගන්න පුළුවන්. එතනම ඔයගොල්ලන්ට මේ යාලේවත් ගිහිල්ලා මෙච්චර ළඟට අලි බලන්න බෑ. ඉන්නකට ආවොත් මේ කිට්ටුවම ඔයගොල්ලන්ට මෙහෙම අලි බලා ගන්න පුළුවන්. මඩ වේලිලා මඩ ගහ ගන්න. එතනත් ලොකු ඒරියා එකක් තියෙනවා. මේ තියෙන්නේ අලියා ගන්න පාල්තලන උපකරණ පොල් එල්ල තියෙනවා. කෝටුව විශාපි කෝපුව බෙලුව හිඳුව ඉතින් දාන්නේ අන්තරේ
ඉතින් ඇතුලේ තියෙන ඕපුවා මේ ඒරියාවේ ගිහින් තියෙන්නේ. මෙතනක් ඉන්නවා. කොහොමද ගිහලා බලන්න පුළුවන්. පුතේ ඇයි මෙහෙම මේ තුනක් මේ බැඳලා තියෙන්නේ? මේ ඉන්නේ සරාලි ඒ කියන්නේ ඒගොල්ලෝ දමලා ගහනවා ඒක නිසා ඒගොල්ලෝ බැඳලා තියෙනවා. ඒගොල්ලන්ට ආයි මිනිස්සු එතන ගිහම ඒගොල්ලෝ කඩාගෙන ඒක ආවත් එතනින් එහා එන්න බෑ එතන හිර කරගෙන තියෙන්නේ. මෙතන නේද? කියන්නේ ගොඩක් වසාලිද වගේ බැඳලා ඉන්නේ. ඔව්. ආයි අර පැත්තේ ඉන්නවා දාලි ටික. සර නැති අය නේ. එතකොට මේගොල්ලන්ගේ නාන්ඩෙක් කියන්නේ කීයටද? දෙකට. දෙකට නේ. අපිට බලන්න පුළුවන් නේ. මේගොල්ලෝ මේ නාලා එන අය. මොන්න දැන් මේගොල්ලන්ට කණ්ඩ දෙන්න පුළුවන් අපිට. එතනට ගිහිල්ලා ටිකක් වසයි හින්දා බැඳලා ඔන්න නාලා එහෙම දැන් කණ්ඩ දෙන්න යන්නේ. පොඩි අලියෙක් ඉන්නවා මෙතන. ඩාන්ස් කර කර ඉන්නේ. එයා පොඩි ඩාන්ස් එකක්. දැන් කට්ටියව නාවන් එක්කයි යනවා. ඔක්කොම යනවා. එක්කෙනෙක්ගේ ගෑම ඔළුව උඩ සද්දන්ත ටිකක් කට්ටිය නාන්න යන ගමන්නේ. ඔව්. පෙට්ටියකුත් යනවා. හරි හරි අපි යන්නේ එනවා. තව එනවා. මෙයා පළවෙනිය වෙන්න හදනවා. මෙයා පළවෙනිය වෙන්න හදනවා. දැන් මේ අලි නාවණ්ඩ ඔයට අරන් ගිහිල්ලා තියෙන්නේ මාවයට. අපි රූට් එක යනවා. අපි ගිහිල්ලා බලමු ප්ලේස් එකට. ini mau ya kita bilang nawan dekan ටිකක් ෆ්‍රයිඩේ හින්දා ක්‍රවුඩ් එක අඩුයි. මම හිතන්නේ සැටර්ඩේ සන්ඩේ ඊට වැඩි ක්‍රවුඩ් එකක් ඉන්නවා. මෙතන තියෙනවා
අලි බෙටි වලින් කරන නිර්මාණ පොත්පත් හදන ෂොප් එකක් වලින් බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ලන්ච් එක ගන්න ආවා මේ හොටල් එකේ. ඒ ගමන් මෙන්න මේගොල්ලෝ ළඟටම ආවා. ඕනාන් වෙලා ඉන්නේ. තියන්නද උඩින් උස්සලා? උස්සලා තියන්නද උඩින්? අනේ බෑ. දැන් අපි නාන කිට්ටුවටම ආවා. අදට සමුගන්නවා පින්නවලින් ආයේ ලස්සන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්න. ලංකාවේ සුන්දර ස්ථාන. ඉතින් ඉතාලියේ ඉන්නකොට අපි ඉතාලියේ සුන්දර ස්ථාන පෙන්වනවා. ඒ වගේම ලංකාවෙත් ඇත්තටම ලස්සන ප්ලේස් තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පින්නවල තමයි අලියානාථාගාරේ පිහිටා තියෙන්නේ. ඉතින් ආයෙ දවසක හැමෝම ජය වේවා. සර්ණයි ජේසු පිහිටයි.